කියලා කතා කරන්න බෑ. මොකද එතකොට ඔයා විතරක් වැඩ කරේ නැහැ. ගොඩක් කට්ටියත් එක්ක එකතු වෙලානේ ඔයා වැඩ කරා කියලා මේ එන්ජිනියර්ස් ඔස්ට්‍රේලියා හිතයි. එතකොට ඔයා අනිවාර්යෙන් රිපෝට් එකක් හදද්දී ඔයා මොකද්ද කරේ කියලා ෆස්ට් පර්සන් එකෙන් රිපෝට් එකක් කරන්න ඕනේ. ඊළඟට මේ වගේ රිපෝට්ස් කරන්න ගොඩාක් ස්ටයිල්ස්, පැටර්න්ස්, ක්‍රම ගොඩාක් තියෙනවා. ඔයාලාට අනිවාර්යෙන් ගයිඩන්ස් ඕන නම් අපිව කන්ටැක්ට් කරන්න. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් අපේ කන්ටැක්ට් ඩීටේල්ස් තියෙනවා. ඊළඟට අපේ ස්කිල්ස් කියලා ඔයාට කියන්න බෑ. අනිවාර්යෙන් ඔයා කියන්න ඕනේ ඔයාගේ ස්කිල්ස් මොකද්ද? ඔයාගේ අර ස්කිල්ස් ටිකක් පාවිච්චි කරලා හැදුවේ මොකද්ද? මුහුණ දීපු ප්‍රශ්න ටිකක් මොකද්ද? ස්කිල්ස් ටිකක් පාවිච්චි කරලා ඔයා කොහොමද මුහුණ දීපු ප්‍රශ්න වලට උත්තර දුන්නේ